මේ තවත් එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මවගේ සිටිවිලි දරුවන්ට බලපාන බව වෛද්‍ය මතයයි. මව නිවන අරමුණු කරගෙන විදර්ශනා භාවනාවට නියුතු වීම දරුවන්ගේ විවාහ විරාගික භාවයෙන් යුක්ත වීම අසාර්ථක වෙනවද එහෙම වෙන්න පුළුවන්ද කියන එකයි නහය. දැන් මෙතන මෙහෙම දෙයක් තියෙනවා. මවගේ සිටිවිලි දරුවන්ට බලපාන බව වෛද්‍ය මතයයි. දැන් මවගේ සිටිවිලි දරුවන්ට බලපාන ක්‍රමයක් තියෙනවා. දරුවගේ සිටිවිලි මවට බලපාන ක්‍රමයකුත් තියෙනවා. මෙහෙම ක්‍රමයක් තියෙනවා අපිට. මේ ක්‍රම දෙකේදීම අපි දැකිය යුතු ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මේ කෙනෙක්ගේ සිතිවිලි කෙනෙකුට බලපාන්නේ මොන මාධ්‍ය ඔස්සේද? මෙන්න මේක දැනගන්න ඕනේ පස්සේ කිව්වේ. දැන් කෙනෙක්ගේ සිතිවිල්ලක් තව කෙනෙකුට දැනෙන්නේ වැටහෙන්නේ. මේ මාධ්‍ය මොකක්ද? දැන් මෙතනයි ගැඹුරු විද්‍යාව තියෙන්නේ. නොදන්න විද්‍යාව තෝරන්නේ. කෙනෙක් හිතනදී තව කෙනෙකුට වැටහෙනවා. ඒ හැඟීම කෙනෙක් ඇති කරලා ඒ හැඟීම තව කෙනෙකුට දැනෙනවා. ඒ දැනෙන මාධ්‍ය කොහොමද? දැන් මේක අපි දැනගන්න ඕනේ ක්‍රමයකින්. මේක එක්තරා ක්‍රම විද්‍යාවක් තියෙනවා. අපිට යම් කිසිදා අපිට මෙහෙම දෙයක්. අපි කැලිෆෝනියාට අරගෙන මෙතනින් කෙනෙකුට කතා කරනවා. එහෙන් අපිට කතා කරනවා. ඒ කතාව අපි දැනෙනවා. මේ කතාව ඒගොල්ලන්ට දැනෙනවා. දැන් මේ දෙකම ඇහෙනකොට අපි මාධ්‍ය අතිවිලා තියෙනවා. මේ ඇහිච්ච ක්‍රමයක්. දැන් මෙතන කතාව එතෙන්ද ගියේ නෑ. එහෙ කරන කතාව කතා කරපු හැටි මෙහාට ආවේ. දැන් අපි මෙහෙ කරන කතාවෙන් සිද්ධ වුණා මේ වායු කම්පනය. අපි කතාවලා කතා කරනවා. දැන් වායු කම්පනය එහාට ගියේ. මේ ළඟ ඉන්න හැට වායු කම්පනය සත්‍යය. එයා කනට ඇහෙන අපි කතා කරන්නේ. හැබැයි 60ක්ම 50කට 70 100ක ඇතුළේ නම් ඉන්නේ කාට ඒ සත්‍ය එහෙම යන්නේ නැහැ. හැබැයි මේක නවාගෙම ආ කැලිෆෝනියා කතා කරනවා එයාට ඒක අහන්න ඕනේ. අපි සම්බන්ධෙකුත් නැහැ මේ දරු ඒවා. අපේ කියන පිළිවෙත් කියලා කතා කරනවා. ඒ පිළිවෙත් ඒ වගේ කටේ කියන්නේ අහන්න අපි දන්නේ ඉතින් ඇත්තේ උත්තර. අපි සම්බන්ධෙකුත් නැහැ මොකුත් නැහැ. කතා කරන විදිහට මෙහෙත් ඇහෙනවා. හැබැයි මේකන කතා කරන වායු කම්පනය හරිය ගියේ. ඒ සත්‍යය හොක. මාධ්‍ය තුලින් ගියා. මාධ්‍ය ශබ්ද ගිය මාධ්‍යවල ශබ්ද මාධ්‍යකුත් නෙමෙයි. ඒක තරංග මාධ්‍යය. ශබ්ද මාධ්‍යයක් එතන ගොඩ නැගුණා. එහෙන් ආව මෙහාට තරංග මාධ්‍යය. ඒ තරංග මාධ්‍යය මෙහි තියෙන අපි උපකරණය. ශබ්දයක් වඩ පරිවර්තන කරලා නැවත අපි දැනෙන්න දෙයක්. දැන් හොඳට පැහැදිලි ක්‍රම දෙක අපේ විද්‍යාව බොහොම වැදගත් මේක විග්‍රහ කරා. ඒක මෙහාට ඇවිලි මෙහෙක එහාට ඇවිලි අතරමැද තරංග මාධ්‍ය අතරින් තියෙන සම්බන්ධතාවය. ශබ්ද මාධ්‍යයක් නෙමෙයි. ගැඹුරට කියන්නේ මොකද අපි කතා කරනකොට කතා අපි විදුලි ධාරාවක් බෙදීලා ඒ විදුලි ධාරාව ඒ ඇතුළේ තියෙන කුණේ තරංග ධාරාවක් බවටපත් වෙලා ඒක යම්කිසි විකාශනාගාරයකට ළඟ තියෙන විකාශනාගාරයකට ගිහිල්ලා ඒකේ මහා ශබ්දයක් බවටපත් කරලා මහා තරංගයක් බවටපත් කරලා ඕන තරම් දුරට යවලා ඔය ක්‍රමයට අරගෙන ඉන්න අනිත් කෙනාට දැනෙන සාධන ක්‍රමයක් තියෙනවා. ඒක සද්දයක් නෙමෙයි මෙතන විතරයි. සද්දේ ශබ්ද කම්පන ඊට පස්සේ විදුලි කම්පන වලටපත් කරලා ඒක තරංග කම්පනයක් වලටපත් කරලා ඒක විදුලි ගෝණින් උදාහරණයක් අධිවේගයෙන් යනවා වේග ඊළඟට යන්නේ නැවත ශබ්ද කම්පනයක් වලටපත් වෙන පරිවර්තනයකින් ආපහු ගන්නවා. එතන මෙහා විතර කරන ශබ්දය හා සමානව එතන ශබ්දයක් ඇති. මෙන්න මේ වගේ අපි හිතකින් තව කෙනෙකුට ඔය හරිය දෙනවා නම් ඔය ක්‍රමෙමයි යන්නේ හෑන්ඩ් ෆෝන් දෙකක් වගේ. දෙන්න දෙපැත්තෙන් කතා බහ කරගන්න. අදහස් වමාරු කරගන්න. මැද තිබෙන එක්තරා චිත්ත තරංග මාධ්‍යය තුළින් ගමන් කරන එක්තරා තරංගයක්. මනසට ඝට්ටණය වෙන්න අවශ්‍ය කරන අනිදස්සනං අපපටිගං ධම්මායතන පරියාපන රූපං කියලා එක්තරා තරංග විශේෂයක් තියෙනවා. අපි අර වචනේ කියනවා තරංග විශේෂය. බුදුදහම වෙනන්නේ ඉතාම සිව් රූප විශේෂය. අනිදස්සන. ඝර්ෂණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපපටිගං. ඒක ගැටෙන්නේ නැහැ. කනට නාසයට දිවට කයට ස්පර්ශ වෙන්නේ හේතුත් නෙමෙයි. ධම්මායතන පරියාපන්න. ඒක මනසට ගෝචර වෙන්නා වූ ධර්මායතනයට අයිතිවන්නා වූ කොටස. ඒකේ අර දෙන්නේ ඉතාම දියුණු රූප කලාපය. මනස ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන කොටසක් තියෙනවා. වස්තු රූපය කියලා කොටසක් තියෙනවා මනස ගොඩ නැගෙන්න අවශ්‍ය කරන්නා වූ මේ රූපය. සුද්ධාස්ත්‍රය.
ඉතාසියු රූපයක් තියෙනවා මේක තමයි හිත් ගොඩ නැගීමට ලෝකයේ හා තියෙන සම්බන්ධය ඇති කරන්නේ. මේක කියනවා වස්තු රූපය. අන්නේ වස්තු රූපී ඇතිවෙනා ස්පර්ශ කම්පන මාධ්‍යයන් තමයි. මනෝද්වාරයේ තුලින් මනසට දැනෙන්නේ. අන්න මනසට යම්කිසි ස්පර්ශයන් දෙවන මාධ්‍යය තමයි අති දියුම් වන්නා වූ වස්තු රූපය. ඔන්නේ වස්තු රූපයට අවශ්‍ය කරන ඒකට ගැලපෙන්නා වූ කම්පණය කරන්න අවශ්‍ය වෙන ඉතාම දියුම් රූප කොටසක් තියෙනවා. මෙන්න මේක තමයි මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන කියන සිද්ධාන්තය කියන ධර්ම කිව්වේ. මනසට ධර්මයක් ඝට්ටණය කරලා ඒකෙන් දෙනවා මනෝ විඥානය පොළනවා. අපි සිතිවිල්ලක් ඇති කරනකොට සිතිවිල්ලෙන් කෙනෙකුට සම්බන්ධ වෙන්නේ. ඒ සිතිවිල්ල නිසා ගොඩ නැගෙන්නේ. අන්න අර කියන අනිදස්සනං අපපටිගං ධම්මායතන පරියාපන්න රූපං කියන තරංග විශේෂයෙන් නිෂ්පාදනය වෙනවා. අන්නේ තරංග විශේෂයේ අනිපුද්ගලයාගේ වස්තු රූපයට වදිනවා. වස්තු රූපේ කම්පණය වෙනවා ඊට. එතකොට එයාට ඒ හානවන සිතිවිල්ලක අනුව නම් තරංග පද්ධතිය නිපදෙවි. ඒ જાතියෙම හිතවිල්ලට අනුකූල වන්නා වූ කම්පන තරංගයක් නිපදෙලා ඔබට දැනෙන්න පටන් ගන්නවා ඒ හිතවිල්ල. ඔහුලඟ ගොඩනැගිච්ච හිතවිල්ලයි ඔබට දැනෙන්නේ. අපි ගොඩනගමු හිතවිල්ලට අනුකූල තරංගපත්‍යක් නිපදුණා. අනුරූප තරංගපත්‍ය ඔහුගේ මනසේ අර වස්තු රූපයට වැදිලා. එතන කම්පණය වීම නිසා ඒ අනුකූල වන්නා වූ තරංගයක් කම්පනයක් ඔහුට නිපදුණා හිත. අන්න හිතට දැනෙන කම්පන තරංගය තමයි හිතට ස්පර්ශ කරලා හිතන් ඒ જાතිය ශබ්ද තරංගයක් බවට පත් වෙනවා. ඔන්න හිතට දැනෙන එකක් බවට පත් වෙනවා. එයාට දැනෙනවා ඇහෙනවා වගේ. මේක තමයි කරන්නේ. එහෙනම් මෙතනදී ඇති වෙන ප්‍රසාද රූප කියලා කියනවා. මෙන්න මේ ප්‍රසාද රූපෙන් තමයි තරංග මැදේ සම්බන්ධ වෙලා ගිහිල්ලා වස්තු රූපය කරා ගෙනියන්නේ. එකපාර ගෙනියන්නේ. වස්තු රූපේ මාධ්‍යය. හිතවිලි හද ගන්න මාධ්‍යය. ඔකට ගෙනියන්න අර මනෝමය කයක් කියන එකක් අපිට තියෙනවා. අපි කයත් එක්කම සම්බන්ධ වෙලා ඒක දෙනවා ප්‍රසාද රූපය. අපි කෙනෙකුට ඇත්නම් කතා කරොත් චිත්ත අදිස්ථානයක් තියෙනවා. ඒ කතා කරපු එකත් එක නැගෙන තරංග විශේෂය. අර ප්‍රසාද රූපෙටයි ගැටෙන්නේ කියලා. මේ ප්‍රසාද රූපය කියන තරංග මාධ්‍යයට සම්බන්ධ වෙනවා. ඒකෙන් ගොඩනගන්නා අතිසියුම් තරංගයක් වඩපත් කළා. ඒක තමයි ඉන්න වස්තු රූපය ගන්නේ. ඊයන්ව තමයි හිතන අදහස ඇවිල්ලා සද්දේ වශයෙන් ඇහින්නේ. මේ ඈත කිව්ව කෙනෙක් කතා කරන එක අනිත් කෙනාට සද්දයක් වශයෙන් වුණා සද්දයක් වශයෙන් අර සංඥා වශයෙන් වුණා සංඥා වශයෙන් ඊට අනුකූලව දැනෙන්න පටන් ගන්න මොන ඔය සිද්ධාන්තය තමයි. ඉතින් දරුවෙක් මව්ගේ වලට ආවුණා. මවයි දරුවයි අතර ආසන්න සම්බන්ධතාවයක් තියෙනවා. අන්නේ ආසන්න සම්බන්ධතාවයේ මත ගොඩ නැගෙනවා. මව හිතන හිතවිල්ලත් එක්කලාම දරුවට අවශ්‍ය කරන අන්න තරංගපත්‍ය ගොඩ නැගලා දරුවට සම්බන්ධ වෙනවා. ඒකෙන් දරුවට ඒ සංඥාව එනවා. දරුවා ගොඩ නැගෙන යම්කිසි හිතවිල්ලක් ඇතිවෙනවා. ඒයින් ගොඩ නැගෙන තරංගපත්‍ය මව්ගේ මනසට සම්බන්ධ වෙන අර ප්‍රසාද රූපය හා සම්බන්ධ වෙලා අර දරුවාගේ හැඟීම් මව්ට ඇති කරන්නා වූ ක්‍රියාකලාපي සිද්ධ වෙනවා. මෞඛ්‍ය ඇතිවෙනා ප්‍රසාද රූපේ කම්පණි ඒ නිසා හඳ ගන්න ක්‍රමයි. මනසට දැනෙනා ක්‍රමයෙන් ගොඩ නැගිලා. ඒ තුලින් අර හැඟීම් මනසට දැනෙන්න පටන් ගන්නවා. දරුවාගේ හැඟීම දරුවා ළඟ මව්ලා ගොඩ නැගිච්ච හැඟීම මව් ළඟ. හැඟීම් දෙක ගියේ නැහැ. හැඟීම් දෙක දෙන්නා ළඟ දෙකම. එක්කෙනෙක්ගේ හැඟීම් තව කෙනෙකුට යවන්න බෑ. ඒක තව සමානයි. හැබැයි හැඟීමෙන් ගොඩ නැගෙන තරංගපත්‍ය තව කෙනෙකුට හැඟීමක් ගොඩ නැගෙන මාධ්‍ය වෙනවා. මේ මාධ්‍ය තුලින් ඔබට ගොඩ නැගෙනා සමාන හැඟීම් එකින් එකට පරිවර්තන වෙනවා. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් ගොඩ නැගෙනවා. මෙන්න මේක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙතෙන්දි දකින්න දෙයක් තමයි මෙහෙම දෙයක්. මනසකට අරමුණු කරන්න පුළුවන් හරියක් තියෙනවා ලෝකෝත්තර ධර්මයේ නෙමෙයි. මනසට අරමුණු කරන්න පුළුවන් යම්කිසි ආකාරයෙන් අපිට දැනගන්න පුළුවන් කොටසක්. විතර්ක විචාර වශයෙන් අපිට යම්කිසි කෙනෙකුට හඟවන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක වචන එවුට ඇහෙන්න දෙයක් තියෙනවා. ඒකට කියනවා චිත්ත විප්පාරණාදී කියලා. ඔය විතර්ක විචාර නගනකොට සිතිවිලි ගොඩ නගනකොට අන්න සිතිවිලි නිසා හටගන්නා වූ කම්පන තරංගයයි ඔය ගමන් කරන්නේ. යම්කිසි සංඥාවල් වලට අනුව දැන් ශෝක සහගත හැඟීමක් ඇති වුණොත් මව්ට හෝ දරුවාට හෝ ඇති වුණා. ඒ හැඟීමට අනුකූල වන්නා වූ සිතිවිලි ධාරාවක් හටගන්නවා. දැන් මව්ට ශෝකාකුල හැඟීමක් ඇති වෙනවා. අනේ මට වෙච්ච කරදරයක හැටි. මන්නේ මොකද මට මෙහෙම මොන කර්මයක් කළාද මම මට මෙහෙම වෙන්නේ. හිත ඇතුලේ මෙන්න මේ කුණු කුණු ගාන යන හත්යක් තියෙනවා. චිත්ත විපාරය. නාද. අපි හිත ඇතුලේ භාෂාවෙන් කතා කරනවා අපිත් එක්ක. ඇයි අනේ මට මෙහෙම වුනේ? අපි සිංහල නම් අපේ භාෂාවෙන් අපි ඉතින් කතා කරනවා. මොකක් නිසාද එහෙම කරන්නේ? අර අපි වේදනා සහගත නැත්නම් රෝග සහගත මොනවා හෝ මානසිකත්වයක් ඇති වුණා. ඊට අනුකූල සිතිවිලි. මෙන්න මේ සිතිවිලි වල තමයි තරංගය නගන්නේ.
දැන් ආර්ය මෞඛිනේ මාර්ගඵලලාභී මෞඛිනේ සිටියෝ. ඔය ඒ කියන්නේ හැඟීම්, ඒ යථාභෝධය කියන්නේ සිතිවිලි නෙමෙයි. සිතිවිලි වෙනයි. යථාභෝධය වෙනයි. යථාභෝධය දෙවියන් අල්ලගන්නවා. ධම්මයෙන් දකින්න. ආර්ය මාර්ගය අනුගමනය කරන කෙනාට ලැබෙනවා ආර්ය ධානය. ඔය ආර්ය ධානය ලැබෙනකොට ඉන්ද්‍ර වරුණ ප්‍රජාපති ආදී දේවතාවෝ මේ බඳු වන්නා වික්ෂුන් වහන්සේලා දැකලා යොමු කරගෙන බලා ඉන්නවා මොකද්ද මේ ධානය කොයින්ද කොහොමද ලැබුවේ කියලා. හැබැයි ධානය ලැබිච්ච හැටි දෙවියන්ට පේනවා. අර ධානයේ ස්වභාවය ආලෝකයේ ඔක්කොම පේනවා. ධානය මොකද ලැබු ක්‍රමයේ පේන්නේ. මොකද වෙන්නේ නැති අනික් අය නම් මේ ලෞකික දෙයක් අරගෙන ලෞකික දෙයක් විතර කරමින් විචාර කරමින් තමයි ධානය වඩනගන්නේ. පතවි කියන ඉඳලා පතවි සංඥාව හිතර ගන්නවා. ඒ සංඥා අර කියන ශබ්ද විභාග නාදී අර ශබ්ද කරන විතර්ක නාදී. ඒක ඇහෙනවා දෙවියන්. එයා හැමිලෙම ඉන්නේ පතවි සංඥාව. සංඥාව ගොඩනගන්න. ගොඩනගන සංඥාව ඇහෙනවා. සංඥාව ගොඩනගෙන ඊට අවශ්‍ය වෙනා සංඛාරي ගොඩනගෙන නිසා. ආන්නේ පතවි සංඥාව නිදාරින්නේ. ඒ සංඥාව දැනෙන්නේ අන්නේ කරේ. හැබැයි මාර්ගඵලලාභීන්ගේ සංඥාවට එහෙම එකක් ගොඩනගන්න බෑ. මොකද මේක සංඥා විරෝධය. අරක සංඥා වර්ධනය. බාහිර ලෝකෙින්ගේ දැහැන් වල තියෙන සංඥා වර්ධනය. මාර්ගඵලලාභියාගේ හිතේ තියෙන සංඥා විරෝධය. සංඥා විරෝධයේ විතර්ක විචාර නෙමෙයි. හැඟීමක් නෙමෙයි. හැඟීම කියන්නේ සංඥා. දැනීම වේදනා. ආකාර කියන්නේ ඊගම්කුල ගොඩනගෙන ඉන්න. විඥානය කියන්නේ එතන හිත පිට වඩින්න. කායත් වගේ හිත පිට. රූපයක් අල්ලගන්න. එනා මාර්ගඵල ආදී සෝවාන් පුද්ගලයාගේ සෝවාන් ඵලයේ තියෙන යමක් ඇත. සෝවාන් වීමේදී ඔහුට අවබෝධයක් ලැබුණා. ඒක රූපව මතවත්, වේදනා මතවත්, සංඥා මතවත්, සංකාර මතවත්, විඥාන මතවත් ගොඩනැගිච්චන්නේ. රූප නිරෝධයෙන්, වේදනා නිරෝධයෙන්, සංඥා නිරෝධයෙන්, සංකාර නිරෝධයෙන්, විඥාන නිරෝධයෙන් ගොඩනැගිච්චේ. ඒ යෝගියාගේ යොමු කළ බලනකොට අර ඉන්ද්‍ර වර්ණ ප්‍රජාපති ආදී දේවතාවන් ඒ සමාධිය තියෙන බව පේනවා. මේ සමාධිය ගොඩනැගිච්ච ක්‍රමයේ දාන්න. දුරකට න්‍යාය තියෙනවා. උතුම් අජානීය ධාරිතේ ඔබට ධානය ඇති බව අපට පේන්නේ. එහෙත් ඔබගේ අරමුණ අපට නොපෙනේ. අරමුණ නොපෙනෙන ඒ මහා ධානලාභී උත්තමයන් වහන්සේ ඔබ වහන්සේට දුරකටන් අපගේ নমස්කාරය වේවා කියලා নমස්කාර කරලා යනවා. දැන් මොකද වෙන්නේ? එහෙනම් දෙවියන්ටවත් අරමුණු වෙන්නේ නැති එකක් තමයි මාර්ගඵලලාභියාගේ මාර්ගඵල ජීවිතය. මාර්ගඵල ස්වභාවය. ඒසයි යම්කිසි මාර්ගඵලලාභී සෝවාන් වෙලා හිටව මව් කෙනෙක් කියනවා. මව්ට දරුවෙක් මොදිද පුළුවන්. හැබැයි මාර්ගඵලලාභී කියන ස්වභාවය අර සිටිවිලි නොවන නිසා මාර්ගඵලලාභී දරුවක් ලැබෙන්නේ නැහැ. දරුවට ඒ සංඥා සම්බන්ධ කරන්න බැහැ. මාර්ගඵලලාභී සිද්ධියාගේ මාර්ගඵල ස්වභාවය. අදහස් වශයෙන් මත කරලා තව කෙනෙකුට ඇති කරවන්න බැරි නිසා. බඩේ ඉන්න දරුවා සෝවාන් ඉන්නේ අම්මා සෝවාන් වෙලා හිටියා. සෝවාන් චිත්ත ස්වභාවය දරුවට වෙන්නේ නැහැ. හැබැයි මේ සෝවාන් භවයෙන් පහ කරපු නැති යම් කිසි කාමරාගයක් ඇද්ද? පටිඝයක් ඇද්ද? රූපරාග අරූපරාග මානෝද්දච්ච අවිද්‍යාවකින් ඉදිරි සංයෝජන ඇද්ද? ඒවට අනුකූලව හිතනවා කියනවා කරනවා. අන්නීට අනුකූලව ගති ගන්න බඩේ ඉන්න දරුවට හැඟීම් පහල කරන්න හිතුවේ. හැබැයි ඒකෙන් මොකද වෙන්නේ? සතරපාරතෙන් හැඟීම් පහල කරන්න හේතුවක් ඉන්නේ නැහැ කවුරුත්. ඒ නිසා දරුවගේ යම්කිසි ගුණයක් ඇද්ද? සතරපාගත වෙන්නා වූ ගති ලක්ෂණය පිටක් නැති ගුණයක් දරුවට පිටට හේතු වෙනවා. එහෙනම් දරුවමද වාසනාවන්තයෙක් කියලා අපිනවා නිසා හැබැයි මේ ගිහි ජීවිතයේ කාම ජීවිතය අතරම જાති දරුවෙක් හැදෙන්න හේතු වෙන්නේ නැහැ. මොකද හේතුව කාමරාග පටික ඉවත් කරලා ඉන්හිහාට ගිය කෙනෙකුට දරුවෝ ගිහි වෙන්නේ නැහැ. ඒවල කාමයිතුන් සම්බන්ධයක් නැති නිසා. අනාගාමී ඵලෙ ඉන්හිහාට ගියනට පස්සේ ඒවල මේ ගිහි ජීවිතේට සම්බන්ධයෙන් බලාපොරොත්තු නැහැ. ඒක වෙනසක්. ඉතින් මෙහා ඉන්නයි. කාමරාගයට බාධා නැහැ මේ බෞද්ධ ජීවිතයක් හදාගන්න කලින් බාධා වෙන මානසිකත්වය මගඵලලාභී බෞද්ධිරුවට දාව මේ පහළ වෙන්න විදියක් නෑ. හැබැයි එක දෙයක් තියෙනවා. ඒ ගැබටින දරුවෙක් ඇත්නම් වාසනාවන්තයට වාසනාවන්තය වෙනවා.
අසත් ධර්මයට පුද්ගලයෙකුට ගැවී පිළිසිඳ ගන්න හේතු වාසනා නැති වෙනවා. ස්වභාවය. කර්ම බලවේගයක් තියෙනවා. හැබැයි විද්වාන එකක් පුළුවන්. ඒකත් අවශ්‍යයි. ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මාර්ගඵලලාභී බුද්ධිලයට කර්ම බලවේගයක් පළ දෙන්න ආයි අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඉන්නහට වැඩි කාලයක්. දෙන්න දින එකක් තියෙනවා. හැකිතරම් ඉක්මන් කරලා ඇදලා යන එක තමයි ධර්මශාලික සිද්ධ වෙන්නේ. දැන් මාර්ගඵලලාභියාට බොහෝ වෙන හොඳට වැඩි ඉන්නේ. ඊට පස්සේ හදිසිය ඵල දෙක තියෙන කල්පන ආයතන ඒකාශයේ ඵල දීපි යමක් නැත්නම් ඒක කියනවා. ඇවිදින ඒක ඒකාන්තයෙන්ම ඕක කරා වෙනවා. ඇවිල්ලා ඵල දෙක සිද්ධ වෙන්න පුළුවන්. ඒ මොනවා කරත් වැඩි කාලයක් යාගේ ජීවිතේ තවදුරටත් ගෙනියන්න බැරි නිසා ජීවත් වෙලා ඉන්න කාලේ යම්කිසි පාප කර්ම විපාකයන් ඒකාන්තයේ ජීවිත දුගුණල් සසර ඉන්නේ කොහොමද? ඒක ඇදලා සිද්ධ වෙනවා. ඇදලා සිද්ධ වෙනවා. ඉතින් ඒ විසක් නැතුව ඒ දරුවෙකුට මව්ගෙන් විවාහ ජීවිත වල බාධාවක් ඇති වෙන විරාග ජීවිතයේ මානසික අත්යක් ඇති කරන්න පුළුවන් කි හැඟීමක් සෝවාන් වෙච්ච මව් කෙනෙක්ගේ වඩි දරුවෙක් කියන විදිහට